අද අපි අතේ තියෙනවා ටිකක් වෙනස් විදිහේ මූලාශ්‍රයක්. මේකෙන් අපි ගැල්බුරින් බලන්න යන්නේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් කරපු අසාමාන්‍ය පරීක්ෂණයක් ගැන. ඔව් මේක සමානාත්මකතාවය ගැන හිතන්න පොළඹවන කතාවක්. ඒ කියන්නේ හැමෝටම එක වගේ සලකන්න ගියාම අර පුද්ගල උත්සාහයට මොකද වෙන්නේ කියන එක ගැන. හරි. එහෙනම් අපි ඒක ටිකක් විග්‍රහ කරමු. මහාචාර්යවරයා මුලින්ම මේ පන්තියට මොකද්ද යෝජනා කරන්නේ අර ලකුණු දෙන ක්‍රමය ගැන. එතුමා යෝජනා කරනවා හරිම අමුතු දෙයක්. එයා කියනවා හැමෝගෙම විභාග ලකුණු එකතු කරලා ඒකේ සාමාන්‍ය අරගෙන මුළු පන්තියටම එකම ශ්‍රේණියක් දෙනවා කියලා. එකම ශ්‍රේණියක්. ඒ කියන්නේ දක්ෂ අයටයි අනිත් අයටයි හැමෝටම එකමද? ඔව් ඒක තමයි ක්‍රමය. කවුරුත් ෆේල් වෙන්නෙත් නැහැ. කාටවත් ඉහළම ලකුණු ගන්නත් බෑ. ඉතින් පළවෙනි පරීක්ෂණයේදී මොකද උනේ? ප්‍රතිඵලය කොහොමද? පළවෙනි පාර නම් අර සාමාන්‍ය ලකුණු උනේ B එකක්. ඉතින් හොඳට පාඩම් කරපු ළමයි ටිකක් අප්සෙට් ගියා කියලා මූලාශ්‍රය කියනවා. අප්සෙට් ගියා? ඇයි ඒ? ඉතින් එයාලා මහන්සි වුණාට ඒකට හරියන ප්‍රතිඵලයක් ආවේ නෑනේ. හැබැයි අර එච්චර මහන්සි නොවන ළමයි එයාලා නම් හරි සතුටු වුණාලු. ඒ කියන්නේ මහන්සි නොවේ හොඳ ලකුණක් ලැබුණ නිසා. හරියටම. සමාන ප්‍රතිඵලවල පළවෙනි බලපෑම තමයි ඒක. හැබැයි ඉතින් මේක දිගටම සාර්ථක වුණේ නෑ වගේ නේද? දෙවෙනි පරීක්ෂණය ගැන මූලාශ්‍රය මොනවද කියන්නේ? ඔව් එතන තමයි කතාව වෙනස් වෙන්නේ. දෙවෙනි පරීක්ෂණයේදී අර මුළු පන්තියේම සාමාන්‍ය ලකුණ D මට්ටමකට වැටෙනවා. D එකට. ඇයි එම උනේ? මොකද හේතුව පැහැදිලි. අර කලින් වැඩ නොකරපු ළමයි හිතුවා ආයෙ වැඩ කරලා වැඩක් නැහැ කොහොමත් ලකුණක් ලැබෙනවනේ කියලා. එයාලා තවත් අලස වුණා. හරි. ඊට වඩා දක්ෂ ළමයි. දක්ෂ ළමයිනොත් යාලා දැක්කා යාලගේ මහන්සියෙන් වැඩක් නැහැ අනිත් අය නිසා යාලගෙත් ලකුණු අඩු වෙනවා කියලා. ඉතින් යාලත් වැඩ කරන එක අඩු කළා. ඒ කියන්නේ අර උනන්දුව දිරිගැන්වීම නැති වුණාම මුළු පද්ධතියම කඩා වැටෙනවා වගේ දෙයක්ද? ඔව් ඒක තමයි පැහැදිලිවම පෙනුනේ. මේකේ අන්තිම ප්‍රතිඵලය තමයි කනගාටුදායකම. අවසාන පරීක්ෂණය. ඔව් තුන්වෙනි පරීක්ෂණය. එතනදී මුළු පන්තියටම ලැබෙන්නේ F එකක්. ඒ කියන්නේ හැමෝම ෆේල්. මුළු පන්තියම. ඔව් එතකොට තමයි ළමින්ට තේරුණා කියන්නේ අනුන් වෙනුවෙන් Taman මහන්සි වෙලා වැඩක් නෑ කියලා. මූලාශ්‍රය ඒක අවධාරණය කරනවා. ඉතින් මේ අත්දැකීමෙන් පස්සේ මහාචාර්යවරයා මොන වගේ නිගමන වලට දෙන්නේ? එතුමා කාරණා කිහිපයක් පෙන්වා දෙනවා. එකක් තමයි අර මහන්සි වෙන අයට දඬුවම් කරලා මහන්සි නොවන අයට උදව් කරන්න බෑ කියන එක. හරියට අර කියමන වගේ පොහොසත් අයව දුප්පත් කරලා දුප්පත් අයව පොහොසත් කරන්න බෑ වගේ. ඒ වගේම රජයේ ප්‍රතිපත්ති ගැනත් යමක් කියනවා නේද? අර බදු ක්‍රමය වගේ දේවල් ගැන. ඔව් එතුමා මේක උපමා කරනවා. රජයක් වුණත් මහන්සියෙන් වැඩ කරන අයගෙන් වැඩිපුර අරගෙන උත්සාහ නොකරන අයට නිකන් දෙනකොට ඒකෙන් වෙන්නේ උත්සාහවන්තයින්ගේ දිරිගැන්වීම නැති වෙන එකයි කියලා. ඒ කියන්නේ ඒකෙන් මුළු සමාජයේම දියුණුවට බාධා වෙන්න පුළුවන් කියන එකද? ඒක තමයි එතුමාගේ තර්කය මේ මූලාශ්‍රයට අනුව. ඒ කියන්නේ නිකම් දේවල් ලැබෙන නිසා මිනිස්සු උත්සාහ කරන්න එක නවත්තනම මහන්සි වෙන අය අධෛර්යමත් වෙනවා. මේ මූලාශ්‍රයේ ලංකාව ගැනත් පොඩි සඳහනක් තියෙනවා කියලාත් අපි දැක්කා. ඔව් අග හරියේ එහෙම පොඩි දෙයක් තියෙනවා. මේ පාඩම් ලංකාවටත් යම් විදිහකින් අදාළ වෙන්න පුරුවන් කියලා. හැබැයි අපි මෙතනදී අවධාරණය කරන්න ඕනේ අපි කරන්නේ මූලාශ්‍රයේ තියෙන දේ වාර්තා කරන එක විතරයි. ඒ කියන්නේ දේශපාලන මතවාද පැත්තකට දාලා මූලාශ්‍රයේ අදහස විතරක් ඉදිරිපත් කරන එක. අනිවාර්යෙන්ම. මේ මූලාශ්‍රයත් කිසිම දේශපාලන පැත්තක් ගන්න එකක් නෙවෙයි කියලායි සඳහන් වෙන්නේ. අපිත් ඒ විදිහටමයි මේක ඉදිරිපත් කරන්නේ. හරි. එතකොට මේ සම්පූර්ණ කතාවෙන් මේ අත්දැක බැලීමෙන් අපිට අරගෙන යන්න තියෙන ප්‍රධානම අදහස මොකද්ද? ප්‍රධානම දේ තමයි සමානාත්මකතාවය කියන එක උතුම් අදහසක් වුණත් ඒක බලෙන් හැමෝටම එකම ප්‍රතිඵල දෙන්න ගියොත් අර දියුණුවට අත්‍යවශ්‍යම වෙන පුද්ගල උත්සාහය අභිප්‍රේරණය නැති වෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ඒ දෙක අතර සමානාත්මකතාවයයි පුද්ගල දිරිගැන්වීමයි අතර හරි සමබරතාවයක් හොයාගන්න එක හරිම අමාරුයි කියන එක. ඔව් ඒක ලොකු අභියෝගයක්. මේ කතාව ඒක හොඳටම පැහැදිලි කරනවා. ඉතින් මේ මූලාශ්‍රය කරුණු දිහා බැලුවම අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනව නේද? හැමෝටම එකම විදිහේ ප්‍රතිඵල ලැබෙන ක්‍රමයක් ඇත්තටම සාධාරණද? ඒක තමයි ප්‍රශ්නේ. එහෙම නැත්නම් ඒකෙන් වෙන්නේ අර ඉස්සරහට යන්න තියෙන දියුණු වෙන්න තියෙන උනන්දුවම නැති වෙලා යන එකද? මේ කතාව ඒ කියන්නේ මූලාශ්‍රයේ තියෙන විදිහට පුද්ගල උත්සාහයයි පොදු යහපතයි අතර තියෙන අර සියුම් සම්බන්ධය ගැන නැවත හිතන්න අපිට බල කරනවා.